Order now. සුබ දවසක් ඔයාලට. අද අපි බලමු රෝසමලක් රැපින් කරන විදිහ. මුලින්ම අවශ්‍ය කරන රැපින් කොටස් ටික මේ විදිහට කපා ගන්න ඕන. තිරය දිස්සන ආකාරයට ඒ කපාගත්ත රැපින් කොටස් සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගත්ත රැපින් කොටස් එකින් එක මලට තියලා ටේප් කරන්න. ඔයාලට පේනවනේ දෙපසම ඒ විදිහට ටේප් කරගන්න. දෙපසම ටේප් කරගත්තට පස්සේදී ඉදිරිපසට ඕන කරන රැපින් කොටස මෙන්න මේ විදිහට තමයි නවාගන්නේ. ඒ නවාගත්ත රැපින් කොටස මලට තියලා සම්බන්ධ කරගන්න. මේ බලන්නකෝ මේ මල කොච්චර ලස්සනද කියලා. ඔයාලා හැමෝටම සුබම සුබ රාත්‍රියක් වේවා.